අයිබන් හැමටම ඉසින් එස්සල්ල ඔන්නරයට ඉතින් අලුත්ම වීඩියෝකින් ගේන්න අද කොහොමද පික්මේගේ හරියට රයිඩ් එකක් බුක් කල්ල හරියට ඩොප් ලොකේෂන් සහ පිකප් ලොකේෂන් එක දාන්න කියලා එකන් වාල ඉන්නතන සහ යනතන හරියටම දාලා රයිඩ්ලාත් එකන් ්‍රයිවර්ස්ලත් එක ට්‍රීවිල් එලවට කට්ටියත් එක ප්‍රශ්න ඇති කරගන්නතුව හරියටම නිවැරදිව සියර්සියක් හරියට ලොකේෂන් එක දාලා කොහොමද රයිඩ් එකක් කියන්න කියලා ඉති මේ වීඩක ඔයා කස්ටමෙන එක කියන්නේ පික්මී හයස් යන කෙනෙක් නං එකන්නේ ත්‍රීවිල්දාගෙන වාට අවශ්‍ය දැන්ට යන කෙනෙක් නං වාලා කට්ටියත් අතරම එක බෙදාගන්න ඒවම ඩ්‍රයිව කෙනෙක් නං වාල තියන පසුතාම ගෑරගන්න වාලගේ කස්ටමර්ලත් එක් ගැන එදිනිදා ගමන් බිවන්න යන හයස් යන කස්ටමර්ලත් එක මේ වීඩියක බෙදාගන්න ගොප්පල ඉන්නව ෂයා කරගන්න ඉතිං මුලින්ම වාලා දැන් පික්මිය අප එක ඕපන් කරලා මේ විදිර තමයි ඉන්න ඕපන් කරහම මෙතනින්වා රයිට්ස්වල්ට යන්න ගිහිල්ල දැන් ඔයා ඉන්න තැන එකනවා දැන් ඉන්න ගෙදර කියන්නකු ම මේන ගෙදර කියමකු මෙන්න මෙතන එතකොට මේ ලොකේෂණ එක තියෙනවා ඉන්න තැන හරියටම මේ එතකොටට මෙතෙන්ට ගෙන්න්න ගන්නවනි වහනය ට්‍රවිල්ලකෝ කායකක්කෝ මක්කරි පාසලැක්වන මොක්කර මෙතැට ගෙන්න්න ගන්න ඔන්න ඔයා මේ පිකප් කියන තැන මේ මෙන්න මෙතන මාරුවෙන්න පොඩක් හොඳටම් බලන්න එතන මේ රිටර්න් ට්‍රිප් කියල කියන්නේ ගිහිල්ල අපහුවෙන්න ඉන්න තැන්ටම දාන රිප් එක රිටන අපන් ඩවන් කෙලත් කියනවා වන්වේ කියන යන්න විතරයි දමට ගෙතිරන ටවන්න එකට යන්න ඕනි ටවන්න කර ගියා එතනින් හයක වෙරයි ඒමන වන්වේ කියර තම දන්න දැ මෙතනින් මට මේ ඉන්න තැන දාගන්න මෙතන දගුට පැත්තම නවිගේෂන් මෙතන මාක ඇත්තින් ඉලක්කයක් වගේ අන්න එක කලික්කන්න තවට හරිටම ඉන්න තැන මෙතනින් සිලෙක් කරගන්නවා ජපසලින් එතක ඉති ප්‍රශ්නයන් නැහැ මේ ෆෝන් එක තනිවාරෙන්ම මෙතන් ජපස් ඔන් කල්ල තියනති කියලා බලන්න මේ කරන ඔන් කල තියනවා ඩේටත් හොඳ සිගනල් තියන්න ඕනි නිවරම ඉතින් මෙතනින් සිලෙක් කල්ලා වෑයුටු ගොයින් කියල තියෙන ඩොප් එක ගැනවා යන්න ඕනතැන් මෙතරින් සිලෙක් කරවන්න ඔයා මෙතරින් කවදාවත් වාට යන්න ඕනි හංවල්ලට කියන්නකු දවට අපි හංවැල්ල කියලා මෙතන හනට හංවල ටවුන් කියනවා හංවැල්ලෙනවා හෙම දාන්න එපා මොක සාමාන්‍ය දැමන් දාල පෙන්න්න හංවල ටවුන් කියන එක එතකොට බලන්න මෙන්නවා ඉන්නතට මෙතනින් සිලෙක් කලා තියෙනවා යන්න ඕන දැන මෙන්න තියෙනවා බලන්න ටවුන් එක මක් කලා තියෙන වෙනක හැරදි කියලා බලන්න මේ හංවල බස්ටෑන් කියල තියෙන මෙතන මේ නමුත් මේ සිලෙක් කලා තියෙන මේ පහත්ගම ප්‍රස්රෝඩ් එක ගැන මේ හරස් පාර පහත්ගම සංවල්ලදර මැද තම හංවල ටවුන් කියල මක් කලා තියෙන ඉතින් ඔයාලා මෙන්න මේ ප්‍රශ්නනිසා කවදාවත්න් මෙන්න මෙතනින් ටවුන් එක නමක් ගහලා අයක දාන්න එපා එතකොට වැටෙන්න්න වෙන තනක් ගොඩක් තැන්වල 80ක් විතර ලංකාවේ ප්‍රශ්න තියෙන නිසා ඔයාලා හරියටම දැන් දානකොට හංවැල්ල දාන්න මෙතන බස්ටෑන් කියලා මෙන්න මෙම දැම්බලම පිහිල්ල මෙන්න බලන් හරියට මංගල මැද බස්ටෑන්් එක සිරක් කලා තියෙන බස්ටෑන්් එක ලොකේෂන් එක විදියට එතකොට දැන්වාට මෙතන හැට නශනල් බෑන්ක් බෝC බෑන්ක් එහෙම දාන්න පුළුවන් ටවුන් එක ප්‍රධාන තැනක් පන්සලක් පල්ලියක් කෝහිලක් ප්‍රීස්කෝල් එකක් මේ බස්ටෑන්් එකක් හෝල්ට එකක් ඒවගේ ප්‍රසිද්ධ තැනක් හොටෙල් එක ආංගේ සිලෙක් කල දාන්න ඩොප් ලොකේෂන එක ගැන වාල ගිහිල්ල බස්සන්න ඕනිතරට එහෙම නතුවාල හරියටම සිලෙක් කල ටවුන් එකක් දාන්න එපා එතකොට වෙන තැනක් කෙන්නේ මැප් එක දන්න නෑ අපි යන්න ඕන තැන ඒවගේම ඔයාල ඒවගේ ටවුන් එකට ඇරෙන්න්න නැත්ත වෙන කොහැර අතුරු පාරකවා යන තැන දන්න නැහැ කියලකීමක එතකොට ආදැන් ඉන්න ලොකේෂන් එක මෙතන ඔටෝම මෙතනින් සිලෙක් කරගන්න මෙහෙම දාන්න දාලා ඔයා ව්‍යයු ගොයින් කෙන තැන සිලෙක් කල්ල සෙට් ලොකේෂන් නම් මැප් කෙ ලොප්ෂන් ඇතන මේ වැදගත්මදේ සෙට් ලොකේෂන් ඔන් මැප් ඒක ඔබන්න ඔබලා ඔයාට මේ ඩොට් එකක් තියෙනවන රමක් එක්ක මෙන්න මේක ඔයා යන්න ඕනි තැන දාන්න ඕනි මේක ගොඩක් අය පටල ගන්නවා දැන් වාට යන්න ඕනි දැන් මැප් එක කොහොම ගත්ත කියන්නකු හරි වාට යන්න නිට්ටපුවට ඔයා නිට්ට මුහම කර ඔවු මොතන තිබ දැම්ම එම මොතට එන්න වෙනකො හැරි ඔයා හරියටම සූම් කරලා බලන්න මෙන්න මෙහෙම තකට ඔන්න තියෙනවා පාරවල් මේ ගොරු පාර තියෙනවා ඉට පස්සේ මෙතන තියෙනවා නාවැටිය රෝඩ් කෙල්ද හිතමකවාට යන නාවැටිය පාරි මෙන්න හෙම යන්න වාට තේරෙනවනේ කඩවල් තියෙන විදිිය වංගු තියෙන විදිිය ම මේ ඒග වංගේ බහින්න කියලා ඒම සිලෙක් කල වාට පාරේ මෙහම තන දාන්න පුළන් හරිට මෙහම දැමනත වැරදිපික්මක දැන් මෙතන තව පාරත්තින දැන් මේ ඉන්න එක කොරහෙන්නම් මේ පත දන්නවන දැමද පෙරයා සංසක තියෙන එතර පාර ගිහිල මෙහෙම ගිහිල්ල ඩීසිකා ඩීටේලින් සෙන්ඩ කියල තියෙනවා මේ තමන් ඉන්න පැත්ත මේ ලිගස්ටෝ එකක් බා එකක් තියෙන ඉතින් තමන් ඉන්න පාරේ දන්නවන තමන් යන්න ඕනි තැන හරියටම ඒ නිසා අතුරු පාරල්ල මේ විදිර මැප් එක තියෙනවන යන්න සැලිකෙද තුරක් යන්න පුළුව ඒ විදියට හරියටම මේ ලෝකෂණ එක මේ ඩොට් එක දාන්න එතෙන්ට
නැතු ඔයා දැන් මෙහෙම තියෙද්දි කවදාවත් මේ නිට්ටමුට යනවා නිට්ටමුව මේ වතු පිටිවල මෙහෙම මොහොම දාන්න එපා පස්සේ ආල වේවැල් දින එහෙම දාන්න එපා දන් ඔවිට එහෙම දාන්න එපා දන් ඔවිට කොහාට හරි නම් මෙහෙම දන් ඔවිට මෙව කරා ඔන්න දැන් ඉලෝලු කඩ කියලා තියෙනවා එහෙම අතුරු පාරවල් තියෙනවා මේ දහම් පාසලක් තියෙනවා දැන් ඔයා ඒ පාර ගෙනෙන්නම් මේ දහම් පාසල දන්නා ඉතින් දෙයනේ එතන ගානට මෙහෙම ලොකේෂන් එක දාන්න පුළුවන් ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ මෙන්න එහෙම සිලෙක්ට් කරලා දාලා set drop location කියන එක පහලින් ඔබන්න එතකොට මෙතන සිලෙක්ට් කරගන්න මැප් එක හරියටම ලොකේෂන් එක 100ක් හරියට වැටෙනවා එතකොට ගාන පෙන්නනවා මෙතන ඔයාලට බයික් එකද ට්‍රිවිල් එකද කායකක්ද කියලා ඊට පස්සේ book now කියලා දාලා මෙතනින් හරියටම මේ පිකප් එක මෙන්න මෙතනත් බලාගෙන මෙතන පිකප් එක හරියටම මෙතනින් දෙන්න ඕනි මෙතන සමහර අය ඔහොම වුණා නම් ඇති වැරදි ලොකේෂන් එක පිකප් එක මෙතන තියෙන්න ඕනි කොහමද ඩ්‍රොප් එක දැන් ඔයා තියලා තියෙන හැම ප්‍රශ්නයක් නැහැ ඔතනින් දාලා වඩා හයක දාන්න පුළුවන් ඉතින් මේක ඊට අමතරව තවත් දෙයක් කියන්න ඕනි ඔයාට මෙතනින් දැන් ඔයා ඉන්නේ ගෙදර නම් ඔයාට ගෙදරට හයකක් ගෙන්න ගන්න ඕනි වගේම ඔයාගේ අම්මා හෝ තාත්තා හෝ කරවල යාළුවෙක් ටවුන් එකේ ඉන්නවනම් එතෙන්ට හයකක් ගෙන්න ගන්න නම් ඔයාට මෙතන GPS වලින් ඔයා ඉන්න ලොකේෂන් එක සිලෙක්ට් කරලා බෑනේ ඔයාගේ අදාළ කෙනා ඉන්න තැනට වාහනයක් ගෙන්න ගන්න ඕනේ එහෙමනම් ඔයාට තියෙන්නේ මේ ලොකේෂන් මේ fetched කියලා තියෙන්නේ මේ ලොකේෂන් එක ඔයා ඉන්න තැන ඔටෝම සිලෙක්ට් කරගත්ත කියන්නේ ඔයා එතන බලලා ආයන්න set location on map කියන තැනට ගිහිල්ලා ඔන්න මේ උඩ ඔයාලට වෙනස් වෙනවා මෙතන පේනවා ලොකේෂන් පිකප් එක. ඔයාලා දැන් පිකප් එක තමයි මුලින් දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඉන්න තැන හෝ ඔයාගේ යාළුවෝ කවුරු හරි ඉන්න තැන. දැන් ඔයාගේ අම්මා ටවුන් එකට ගිහිල්ලා. එයා ඉන්නේ ඔයා හිතන්නකෝ මේ ඉදිරියට තියෙන මෙහි කියන්නකෝ. මෙන්න මේ හන්දිය කියන්නකෝ. දැන් ඔයාලට මේ තේරෙන මේ ගොඩනැගිල්ල ඉන්න තැනක් නෑ හරියටම. එයා ඉන්නේ මෙන්න මෙතන. ඔන්න ඔතන දාලා set pickup location කියන එක කළු පාට බයක ඔබන්න. හරි. ඊට පස්සේ ගෙන්න ගන්න ඕනේ කොහාටද? where are you going? එතනින් ඔයාට පුළුවන් set location map ගිහිල්ලා මෙන්න GPS එක මෙතනින් ගන්න ඉන්න තැන තමන්ගේ දෙට්ට ඔන්න ඔතන ආයින්න. එතකොට ඔන්න කර. හරි. ඔන්න එතන ඉඳන් මෙතෙන්ට 6 එකක් දාලා තියෙනවා. එතකොට මේක කරාම මම ඉන්න තැනට 6 එකක් ගිහිල්ලා එයාගේ රයිට් එන කෝල් එකක් දාලා ගෙන්න මේ අම්මගේ එක්කෙන්නේ කියලා. ඉතින් එහෙම කරලා ගන්න දාන්න පුළුවන්. මේ කරදරෙන්න ඕන දේවල් නේ තමයි සරල දේවල්. මේ ඇප් එකේ ඉන්ටර්ෆේස් එක සහ ඔයාලගේ දැනුම අඩුකම නිසා ඔයාලට මේක හරියට කරගන්න බැරි ගැටලුවක් තියෙනවා. ඉතින් මොනවා නොදන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා දෙන්නම්. ඒ වගේම channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඔයා share කරන්න මේක driver කෙනෙක් නම් ඒ share කරන්න. ඔයාලා රයිඩ් යන කවුරු හරි කස්ටමර් කෙනෙක් නම් ඒ share කරන්න. මේ එහෙම කළා හරියටම දාන්න තවත් නොදන්න දේවල් ගැන පික් මේක කියලා දෙන්නම්. මොකද කම්පැනි එකෙන්වත් කියලා දෙන්නේ නැති දේවල් මේවා. පොඩි දේවල් නිසා ලොකු ප්‍රශ්න ඇති කරගන්නවා සමහර අය. ඒ නිසා හරියටම ලොකේෂන් එක දාන්න ඕන විදිහ කියා දුන්නා. අවසාන වශයෙන් කියලා දෙන්නම් ආයෙත් පිකප් ලොකේෂන් එක ඔයාලා ඉන්න තැන දැන් නැත්නම් set location on map ගිහිල්ලා ඔයාගේ අලුත් කරව ඉන්න තැනක් එහෙම තියෙනම් එතනින් දාලා ගෙන්න ගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ ඔයාලට කොහේ හරි යන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඉන්න තැනට ගෙන්න ගන්නවා නම් වාහනයක් මේ ලකුණ ඔබලා අනිවාර්යයෙන්ම තමන් ඉන්න තැන සිලෙක්ට් කරලා යෝග ලොකේෂන් කියන තැන ඊට පස්සේ where are you going කියන තැනින් ඔයාලට select set location on map කියන තැනින් ඔයාලා යන්න ඕනේ තැන හරියටම මේ dot එකෙන් zoom කරලා map එකේ select කරලා දාන්න. ඉතින් එච්චරයි. ඊට පස්සේ ඔයාලට හරියටම ප්‍රශ්නයක් නැතුව රයිඩර්ට තැන පෙන්නනවා ඔයාලා ගෙන් එක්ක යන්න ඕනේ තැන. එතකොට ප්‍රශ්න ගැටලු එහෙම පිකප් දුර එහෙම මේ ලොකේෂන් දාපු තැනින් එහාට යන්න බෑ. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. හරියටම එතන පෙන්නනවා. ඔයාට සහ රයිඩර්ට කිසි ගැටලුවක් නැතුව තමන්ගේ ගමන පාසෙන් යන්න පුළුවන්. ඉතින් මේක තමයි කියන්න ඕනුනේ. මොන හරි ගැටලුවක් තියෙනම් කලින් කිව්වා වගේම කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් subscribe කරගන්න channel එක share කරන්න. right. thank you එහෙනම් හැමෝටම good luck.